ඉතින් අද මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ ඔයාලට මෙන්න මේ පේන විදියට තියෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක ගොඩක් ගස් වෙනවා ඔයාලට පේන විදියට. ඉතින් අද බලමු මේ වීඩියෝ එක කොහොමද ගොඩ දාන්නේ. ඒ කිව්වේ මේ වීඩියෝ කොහොමද ස්ටේබිලයිස් කරගන්න කියලා තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ තියෙන මම ස්ටේබිලයිස් කරගත්ත වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන් අර ගැස් වෙන ගතිය ගොඩක් දුරට නැති වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ විදිහට කොහොමද වීඩියෝ එක ස්ටේබිලයිස් කරගන්නේ කියලා. මම මේ විදිහට වීඩියෝ එක ටයිම්ලයින් එකට දාගන්නවා. මෙන්න මේ විදිහට වීඩියෝ එක ටයිම්ලයින් එකට දාගෙන ඊට පස්සේ කරන්නේ මම ඉෆෙක්ට් වලට එනවා. ඒක වලට මෙතන වින්ඩෝ ගිහිල්ලා මෙතන ඉෆෙක්ට්ස් කියලා තියෙනවා. එතන ගිහිල්ලා ඔයාලා සර්ච් කරගන්න ඕනේ වර්ක් ස්ටේබිලයිසර් කියලා තියෙන එක. ඒක මේ විදිහට වීඩියෝ එක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් වලට. ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් වලට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ වර්ක් ස්ටේබිලයිසර් එක යටතේ තියෙන සෙටින්. එතෙන්දී ඔයාලා මෙතෙන්දී ස්ටේබිලයිසේෂන් කියලා යටතේ තියෙන රිසල්ට් කියන එක ස්මූත් මෝෂන් කියන එකට දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මෙතඩ් කියන එක යටතේ තියෙන එක මෙතන යටම තියෙන එක දාගන්න ඕනේ. ඊට පස්සේ ෆ්‍රේමින් කියන එක මෙතන මේ තියෙන තුන්වෙනියට තියෙන එකට දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ස්මූත් කියන ඒ පර්සන්ටේජ් එක 30ක් දාගන්න. දාගත්තට පස්සේ අපි වීඩියෝ ප්ලේ කරලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට අර ගැස්සෙන වීඩියෝ එකක් අපිට ගොඩ දාගන්න පුළුවන්.